රවි කියන ග්‍රහයා ඔය වැරදි වැඩ කරනවා නම් නීති විරෝධී වැඩ කරනවා නම් වැරදි තීරණ තීන්දුව ගන්නවා නම් දැන් ජනතාව කෙරෙහි පාලකයෝ හැසිරෙන ආකාරය වැරදි නම් නීත්‍යානුකූල නැත්තම් අනිවාර්යයෙන්ම පාලන පක්ෂයට පහර වැදෙන අවුරුද්දක් තමයි 2026 කියලා කියන්නේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ පහු වෙනකොට ජනතාව වෙනුවෙන් යම් දේවල් කරන්න තියෙන දේවල් රජය විසින් මග ඇරියන පොරොන්දු කඩ කෙරුවන් අන්න අනිවාර්යෙන්ම මේ රජයට ඉතාම අමාරු කාලයක් තමයි ඉදිරියේදී පැමිණෙන්නේ. ජනාධිපතිගේ තියෙන ඒ බලයත් මත එයාගේ තියෙන නීතිමය තත්ත්වය මත ඒ කියන්නේ එයා සාධාරණ ඉටු කරනවා නම් එයාට මේ පවතින එන්නා වූ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. රවි කියන ග්‍රහයා ඔය වැරදි වැඩ කරනවා නම් නීති විරෝධී වැඩ කරනවා නම් වැරදි තීරණ තීන්දුව ගන්නවා නම් දැන් ජනතාව කෙරෙහි පාලකයෝ හැසිරෙන ආකාරය වැරදි නම් නීත්‍යානුකූල නැත්තම් අනිවාර්යයෙන්ම පාලන පක්ෂයට පහර වැදෙන අවුරුද්දක් තමයි 2026 කියලා කියන්නේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ පහු වෙනකොට ජනතාව වෙනුවෙන් යම් දේවල් කරන්න තියෙන දේවල් රජය විසින් මග ඇරියන පොරොන්දු කඩ කෙරුවන් අන්න අනිවාර්යෙන්ම මේ රජයට ඉතාම අමාරු කාලයක් තමයි ඉදිරියේදී පැමිණෙන්නේ. එතන නායකයා වටා ඉන්න පිරිසට බෑ මේ වසරේදී තීරණ තීන්දුව අනුව මේ රට ගෙනියන්න. ඒකෝර නායකයාට මේ මුල්තැනේ කියන්නේ මොකද අංක 1 බලවත් වුණාට රවි බලවත් වෙනවා. අපි කියන්නේ නීතියට අපුරට නීතිය පිළිබඳ නසාවයි. අයිබෝන් තවත් පාදරෙන් සහ අසුකුරුදල එකද බව සක්වල අඩවිය විද්‍යාලයට පිළිගත්. අපි සක්වල අඩවියෙන් බොහෝ වෙලාවට කතා කරන මාතෘකා තිබෙනවා. අපේ විශ්ව ආකර්ෂණය සම්බන්ධව විශ්ව නීතිය සම්බන්ධව ඔබේ ජීවිතයේ ජයග්‍රහණය කර ගන්න මේ කියන නොපෙනෙන ශක්ති බලවේගය කොහොමද ඔබේ ජීවිතේ ලක් කරගන්නේ කියන කාරණාව බොහෝ වෙලාවට විතර දෙවේලේ අපි ඔබට කියලා දෙනවා. අද අවසරෙත් අපි ඒ වගේම සාකච්ඡාවක් සමගින් තමයි මේ කාස්ටින් සුලනා වෙන්නේ. ඔබ අංක ගණිතය කියන එක විශ්වාස කරනවා. අංක ගණිතේ ගොඩාක් වෙලා අපේ ජීවිතත් එක්ක බැඳලා තියෙනවානේ. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම මේ අංක විද්‍යාව කියනට අංක ගණිතය කියන එක අපි ගෙදර ඉඳන් එළියට බහින වෙලාවක් බැලුවා. නැත්නම් අපි ඔරලෝසු මුහුණක් බැලුවා. ඊට පස්සේ අපි ජංගම දුරකථනය අරගෙන අතරක් බැලුවා. මේ හැම දෙයක්ම අංක ගණිතයත් එක්ක සම්බන්ධයි. ඇත්තටම මේක අංක ගණිතය කියනවලත් වැඩි මේක විද්‍යාවක් කියලා කිව්වොත් මම හිතනවා මම නිවැරදි. මෙන්න මේ අංක ගණිතය කියන කාරණාව ඇතුළේ ගොඩාක් වෙලාවට අපේ ජීවිත වෙනස් කරන්න විද්‍යාව යම් යම් විදිහට අනාවැකි බල කිරීමේ කියනවා. ඒ වගේම ලෝකයේ ඉදිරියේදී සිද්ධ වෙන පුළුවන් මොනවද කියන කාරණා සම්බන්ධයෙන් ගොඩාක් දෙනෙක් අනාවැකි බල කරනවා බොහෝ දේවල් සඳහන් කරනවා. ඒ සමග අපි සූදානම් මේ කාරණා පිළිබඳව හොඳ දැනුමක් තියෙන ප්‍රාමාණික තිබෙන මේ පිළිබඳව අධ්‍යයනය කරලා තියෙන කෙනෙක් එක්ක මේ සම්බන්ධයෙන් කතා කරා. අඳුන්වා දෙන්න ඔබ රූපේ දැකපු ගමන් මේ ශරීරය හඳුනනවා මම හඳුනලා දෙන්නම් කවුද කියලා මේ තමයි දේශපාලන ප්‍රවීණ ජ්‍යොතිෂ වේදිනිය ඒ වගේම වාස්තු උපදේශිකා මනෝවිද්‍යා උපදේශිකා ඒ වගේම මානව හිමිකම් අධ්‍යක්ෂිකා ආචාර්ය මන්තුලා සිරානි මහත්මිය මුතුමි අයගොන්ට පිළිගන්න. ඔබට සංදි වේදනා තියෙනවද? ඇඟපත රිදෙනවද? කොන්ද කැක්කුම් තියෙනවද? ආතරයිටිස් වගේ රෝගී තත්ත්වයන් තියෙනවද? මේ ආදී සියලුම වාත වේදනා නැත්තරම නැති කරලා සියලුම වේදනාවලට තිත තියන්න පුළුවන් නිෂ්පාදනයක් තමයි මේ අද රැගෙන වෙලා තියෙන්නේ. මේ අෂ්ටාදී ආරෝග්‍ය වෙතින් හඳුන්වා දෙන ස්වභාවික අමුද්‍රව්‍ය වලින් පමණක් නිෂ්පාදනය කරන pain relief oil එක. අදම රුපියල් 4200ක් වගේ මුදලකට ඔබේ නිවසටම ඩිලිවරි ගාස්තු නැතුව ගෙන්වා ගන්න. ඇනවුමක් දාන්න. අපි ආරම්භය ලබා ගමු තිරානි මහත්මිය. ඇත්තටම මොකක්ද මේ අංක ගණිතය කියලා කියන්නේ? එන්න ගත්තාම දැන් අංක විද්‍යාව කියන්නේ මේ අංකය අපේ ජීවිතවල හැම කෙනාටම අංක කියන දේ සම්බන්ධ වෙලා තියෙනවා. එක එක පුද්ගලයාගේ දෛවාංකය, ගුණාංකය, නාමාංකය මේ වගේ අංක සම්බන්ධ වෙලා තමයි අපි හැම කෙනෙක්ගේම ජීවිත ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අංක විද්‍යාව කියන්නේ ජීවිතයට, රටකට ඒ හැම දෙයකම බලපාන දෙයක්. ඒක දැන් මේ එක එක වර්ෂයකදී බලවත් වන අංකය අනුව තමයි ඒ රටට ලෝකෙට යම් යම් බලපෑම් ඇති වෙන්නේ. ඒක පුද්ගලයෙකුට එහෙමයි. මේ පුද්ගලයාගේ යම් යම් වර්ෂවලදී තමයි Tamanට සුවිශේෂී දේවල් සිද්ධ වෙන්නේ. ඒකට ඒ කෙනාගේ දෛවාංකයට, ඒ කෙනාගේ දිනාංකයට, ඒ කෙනාගේ නාමාංකයට සම්බන්ධ වෙන වර්ෂවල දින වකවානු තමයි ඒ අයගේ ජීවිතවල සුවිශේෂී දේවල් සිද්ධ වෙන්න බලපාන.
ඉතින් එතකොට දැන් අපිට මේ දේවල් ගැන එකින් එක කතා කරාම අපිට කියන්න පුළුවන් මේ පුද්ගලයාට මේ කාල සීමාවෙ කුමක් වෙයිද. මේ හැම දෙයක්ම මේ ජ්‍යොතිෂයට අනුවම නෙමෙයි අංක විද්‍යාවට අනුව ඒ කෙනාගේ ජීවිතේ යම් යම් කාල සීමාවල් වලදී කොයි වගේ දේවල් වෙයිද. ඊට අමතරව එයාගේ දෛවාංකයේ බලවත් වීම දිනාංකයේ බලවත් වීම මත ඒ පුද්ගලයාට ඇතිවන්නා වූ විශේෂී දේවල් ගැන සඳහන් කරන්න පුළුවන්. රටට ලෝකයට ගත්තා අංක විද්‍යාවට අනුව ඒ අංකය බලගතු වෙන විදියට කොහොමද ඒ රටට ලෝකෙට බලපවත්වන්නේ කියන එක අපිට කතා කරන්න පුළුවන්. අපි කිව්වගේ දැන් මොකක්ද කියන ආරම්භය ලබා ගමු. දැන් ගොඩක් ලාට බුදුමිය අපිට වැඩසටහන මුලින්ම සඳහන් කරපු කාරණාව තමයි 2026 වර්ෂය කියලා කියන්නේ රවි මූලික කරගෙන මේ වසරේ යම් යම් බලපෑම් සිදු වෙනවා කියන කාරණාව. බොහෝ දෙනෙක් බලාපොරොත්තු ඉන්නවා මේ වසරේ 2026 වසරේ යම් යම් සමාජීය දේශපාලනික සහ ආර්ථික වශයෙන් අපේ රටේ යම් යම් වෙනස්කම් සිදු වෙයි කියලා. ගොඩක් දෙනෙක් මතකවල කරන කාරණාවක් තමයි 2026 දැන් අපි අලුත් ආණ්ඩුවක් යටතේ තමයි මේ වෙනකොට වැඩ කටයුතු සිදු වෙමින් යන්නේ. එතකොට බොහෝ දෙනෙක් කියනවා මේ ආණ්ඩුවේ බලය යම් දීනීමකට ලක් වෙනවා කියලා මේ වසර අවසානයේ වෙදී. ඊට පස්සේ දැන් අපි ආර්ථිකව ගත්තත් IMF එකේ ණයක් අපිට ගෙවන්න තියෙනවා මේ අගෝස්තු මාසයේ. ඒත් මේවත් එක්ක ආර්ථික වශයෙන් අපි යම් යම් විදිහට ඩවුන් වෙයි. පහළට වදී කියන කාරණාව බොහෝ ආර්ථික විශ්ලේෂකයන් මතකලා කරනවා. ඔබතුමීගේ පැත්තෙන් ගත්තොත් මේ අන්ත විද්‍යාව පැත්තෙන් ඔබතුමී මොන වගේ අනාවේගයක්ද බල කරන්නේ ආර්ථික සමාජික සහ දේශපාලනික පැත්තෙන් ශ්‍රී ලංකාවට මොන වගේ කාලයක් උදා වෙයි? ඇත්තෙන්ම ගත්තාම මේ වර්ෂය කියන්නේ රවිගේ බලය පිහිටවන වසරක්. ඇත්තටම කියනවා නම් රවිගේ දරුවන්ට තමයි මේ වර්ෂයේදී මහා විශේෂීත වූ ලැබීම් හිමිවෙන්නේ කියන එක තමයි අංක විද්‍යාවට අනුව පේන්නේ. ඉතින් රවි කියන්නේ හැම වෙලාවෙම නීතියට ධර්මයට තමයි ඒ වගේ නීතිගරුක දේවල් වලට නමිලා කටයුතු කරන ග්‍රහයෙක් තමයි රවි කියන්නේ. ඉතින් රවි කියන ග්‍රහයා ඔය වැරදි වැඩ කරනවා නම් නීති විරෝධී වැඩ කරනවා නම් වැරදි තීරණ තීන්දුව ගන්නවා නම් දැන් ජනතාව කෙරෙහි පාලකයෝ හැසිරෙන ආකාරය වැරදි නම් නීත්‍යානුකූල නැත්තම් අනිවාර්යයෙන්ම පාලන පක්ෂයට පහර වැදෙන අවුරුද්දක් තමයි 2026 කියලා කියන්නේ. විශේෂයෙන්ම අප්‍රේල් මාසයේ පහු වෙනකොට ජනතාව වෙනුවෙන් යම් දේවල් කරන්න තියෙන දේවල් රජය විසින් මග ඇරියන පොරොන්දු කඩ කෙරුවන් අන්න අනිවාර්යෙන්ම මේ රජයට ඉතාම අමාරු කාලයක් තමයි ඉදිරියේදී පැමිණෙන්නේ. බොහෝ වෙලාවට පාලන පක්ෂය අතරම මතගැටුම් ඇති වෙන්න හේතු වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක ජනතාව පීඩනයට පත් වෙනවා. ඉතින් බොහෝ වෙලාවට ජනතාවට හිමි වෙන්න ඕන මුදල් සොරා කෑමට ලක් වුණා නම් රජයට බොහෝ පීඩනයට පත් වෙන්න සිද්ධ වෙනවා. රජයට විරුද්ධව නඩු මාර්ග වලට බව යන්නේ හේතු වෙනවා මේ අප්‍රේල් මැයි මාසයේ පහු වෙනකොට. ඒතර රජය කෙරෙහි අප්‍රසාදයටපත් වෙන්න පුළුවන්. නමුත් දැන් රටේ ජනාධිපතිවරයා නීත්‍යානුකූලව සොයා බලලා මේ වෙලා තියෙන අකටයුතුකම් වලට හරි තීරණ තීන්දුව ගත්තොත් ජනාධිපතිගේ තියෙන ඒ බලයත් මත එයාගේ තියෙන නීතිමය තත්ත්වය මත ඒ කියන්නේ එයා සාධාරණ ඉටු කරනවා නම් එයාට මේ පවතින එන්නා වූ තත්ත්වය පාලනය කරගන්න පුළුවන්. ඉතින් මේක රටේ පාලකයාගේ අතේ තමයි තියෙන්නේ. එයා අනිත් මිනිස්සු කරන දූෂණ වංචාවට එකකතාවයේ තමන් දක්වනවා නම් රටට ඉදිරියට යන්න බෑ. රටේ විශාල ආර්ථික කඩාවැටීමක් සිද්ධ වෙනවා. ඒ වගේ තත්ත්වයකටපත් වෙනවා. ජනතාවට ලොකු මානසික පීඩනයක්වත් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා රටේ පාලකයාගේ අතේ තමයි ශ්‍රී ලංකාව කියන රට. ඒ හරියට කළමනාකරණය කරලා ජනාධිපතිතුමා මේ වෙලාවේ හරි තීරණ ගත්තොත් හොරකම් කරන ජනතාවට නිසි දඬුවම ලැබුණොත් ජනතාව කෙරෙහි අවංකව සලකලා බලලා ජනතාවට යමක් කිව්වෙන්න කියලා නම් ඒ දේ දීලා කටයුතු කරොත් තමනයි රජයට ඉදිරියේදී මේ වර්ෂය යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් රටේ උද්ඝෝෂණ පවා හේතු වෙනවා. ඉතින් මේ දේවලුත් එක්කලා පාලක පක්ෂය හැම වෙලාවෙම මේ වෙලාවේදී ජනතාවගේ පැත්තෙන් හිතලා වැඩ කරොත් පමණයි 2026 වර්ෂයේ මේ රජයට ජනතාවගේ ප්‍රසාදයට යන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්නම් විශේෂයෙන්ම නායකයන් කිහිප දෙනෙකුට විශේෂයෙන්ම රජයේ විලංගු පවා යන තත්ත්වවලට පත් වෙනවා. ඒ අයට ගොඩාක් පීඩනවලට පත් වෙනවා. ජනාධිපතිතුමා පවා අපහසුතාවයට පත් වෙන තත්ත්වෙට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. බුදු මේ කියන කාරණාව දෙදලා මහත්මයා දැන් පැහැදිලි කර ගන්නට අවුරුද්දකට මම මේ රශ්මිය ඒස් මහත්මයා යොමු කරා. දැන් ඔබ මේ කියනවා මේ ආණ්ඩු පක්ෂයේම මේ කියන
සිරගත කිරීම නැත්නම් ඉන්න මැති ඇමතිවරු කීප දෙනෙක් සිරගත වෙනවා කියලා කියන්නේ මේ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරු. ඉතින් වගේම තව ඔබ මේ මතු කරන කාරණාවක් මේ ජනාධිපතිතුමාව අපහසුතාවයට පත් වෙනවා කියලා. කියන්නේ මේ ආණ්ඩුවේ යන වැඩපිළිවෙල අසාර්ථක වීම මතද මේ කියන කාරණා ආණ්ඩු පක්ෂයට සිද්ධ වෙන්නේ කියන කාරණාව පැහැදිලි කරගත්තා. ඔව් දැන් මෙහෙමයි. මෙතනදී මූලිකවම බලපාන්නේ අපේ මේ කියන්නේ විද්‍යාවට අනුව දැන් රවිගේ අංක එකනේ බලවත් වෙලා තියෙන්නේ. ඒ අංක එක කියන්නේ නායකයා. නායකයා කියන සංකල්පයේ මත තමයි මේ වසර ගත වෙන්නේ. ඒ නායකයාගේ තීරණ තීන්දුව මත තමයි මේ රජය යනවද නැද්ද කියලා තීරණය වෙන්නේ. මෙතන නායකයා වටා ඉන්න පිරිසට බෑ මේ වසරේදී තීරණ තීන්දුව අනුව මේ රට ගෙනියන්න. ඒකෝර නායකයාට මේ මුල්තනේ කියන්නේ මොකද අංක එක බලවත් වුණාට රවි බලවත් වෙනවා. අපි කියන්නේ නීතියට අපුරට නීතිය පිළිබඳ නසාවයි. එතකොට රාජ්‍ය මේ වෙලාවේදී අපේ ජනාධිපතිතුමා ගන්නා තීරණ තීන්දුව මත තමයි සමහරවිට රජයේම සිටින වංචාවල් දූෂණ වලට හසු වෙලා යම් කෙනෙක් ඉන්නවා රජය විසින්ම දඬුවම් පමුණවන අවස්ථාවලට මේ වසරේදී පත් වෙන්න පුළුවන්. ඉතින් සමහරවිට ජනාධිපතිතුමා තීරණය කළොත් තමන්ගේම පක්ෂයේ කෙනෙක් මේ වෙලාවේ ජනතාවගේ මුදල් හදල් වංචා කරන්නේ නිසැසින්ම දඬුවම් ලබා දෙනවා. ඉතින් ඒ කියන්නේ පක්ෂපාතීත්වයේ නොසලකා මේ වෙලාවේ රටේ නායකයා හරි තීරණ තීන්දුව ගන්නවා කියන තැන තමයි තියෙන්නේ. මෑතකදී ඉලන් මහත්තයා මේ බොහෝ ජෝතිර්වේදීන් මතපල කරලා තිබුණා වර්තමාන ජනාධිපති අනුරාධපුරේ අනුත්මාන දිසානායක මහත්මයා ගන්න යම් සමහර තීන්දුව නිසා සමහර දේශපාලනික තීන්දුව නිසා ගොඩක් ලාවට අපේ රටේ මේ තියෙන ආණ්ඩුවේ බලතන්ත්‍රයේ විදවැටීමට ඉඩකඩක් වෙනවා කියලා මේවස්ද? ඒකෝට මේ කාරණාව ඔබතුමියගේ ජෝතිර්වේදයට අනුව කොහොමද වෙනස් වෙනවද නැත්නම් ඒ තීරණය එහෙමද? ඇත්තෙන්ම මේ වසරේදී රජයේ පෙරළෙන තත්ත්වයක් කොහෙත්ම පෙන්වන්න කරන්නේ නැහැ. මොකද මේ වෙලාවේ නායකයාට මූලික වෙන නායකයාගේ බලය රජ කරවන කාලයකනේ අපි ඉන්නේ. මොකද අංක එක බලවත් වෙලානේ තියෙන්නේ. ඒකෝර මේ වසරේදී කොහොමත් මේ රාජ්‍ය වෙනත් ආණ්ඩු පක්ෂයකට ලබා ගන්න පුළුවන් ශක්තියක් නැහැ. ඒ කියන්නේ අපේ ජනාධිපතිතුමාගේ බලය වැඩි. මොකද යානේ නායකයා. ඉතින් නායකයාට බලය ඇති වෙච්ච ආවු කාලෙක නායකයාව නිරපලා හරින්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. ඒක බොහෝ දුරට ලබන වසරෙත් නෙමෙයි 2029 වගේ වාර්ෂයේදී තමයි ජනාධිපතිවරයාගේ දුර්වලතාවයක් ඇති වෙලා රටේ දේශපාලන විපර්යාසයක් ඇති වෙන්න බොහෝ කටයුතු යෙදෙන්නේ 2029 වගේ වර්ෂයේදී. ඉතින් මේ කාලේදී රටේ යම් ගැටලු ඇති වෙන්න පුළුවන්. නමුත් මගේ ජ්‍යොතිෂ ඇසට හසු වෙන ආකාරයට අනුව ජනාධිපතිතුමා මේ වෙලාවේ ගන්නා තීරණ අනුව එයා පක්ෂපාතීව ගන්න නැති තීරණත් එක්ක එයාට පුළුවන් වෙනවා මේ වෙලාවේ රාජ්‍යය පාලනය කරගෙන මේ ගමන මේ වසර කොහොම හරි දිගට ඇදගෙන යාමේ හැකියාව ජනාධිපතිතුමාට මේ වසරේදී තියෙනවා. රජය වෙනස් වීමක් මේ වසරේදී කොහෙත් සිදු වෙන්නේ නැහැ. පැහැදිලි කරන්න මහත්මයා දැන් සමාජ මාධ්‍යවල තවත් සඳහන් කරපු කාරණාවක් තමයි අනුකුමාර මහත්මයාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මතකලා කරලා තිබුණා. එතනදී බොහෝ දෙනෙක් සමහර කරුණු දාන කරලා තිබුණා මේ සෞඛ්‍ය යම් අවස්ථාවල දැන් මතුවීමත් එක්ක අනුකුමාර මහත්මයාට මේ යන ක්‍රමේ නැත්නම් මේ යන වැඩපිළිවෙල සමහරවට අසාර්ථක වීමේ හැකියාව තියෙනවා කියලා මේ වසර තුල. ඔබතුමිය මේක කොහොමද දකින්නේ? එතුමාට යම් රෝගී තත්ත්වයක් ඇති වීම උගත වීමේ හැකියාව තිබෙනවද? සෞඛ්‍ය තත්ත්වය අඩාල වීමේ හැකියාවක් තියෙනවද? ඇත්තෙන්ම කියනවා නම් දැන් මේ රට මැයි මාසේ වගේ පසු වෙනකොට රටේ ජනාධිපතිතුමාට යම් කිසි ආකාරයකට ඇතිවන්නා වූ මේ මානසික පීඩන තත්ත්ව මතුවීම තුළ සමහර වෙලාවට ඔහුට හෘදය සම්බන්ධ රෝග තත්ත්ව, එතකොට ස්නායු සම්බන්ධ රෝග තත්ත්ව, ඒත් එක්ක ඇති වෙනා වූ පීඩනය මත යම් රෝග තත්ත්ව වලට ලක් වීමේ අවස්ථාව තියෙනවා. නමුත් මේ වෙලාවේදී මාරක තත්ත්වයක් එතුමාට පෙන්වන්න කරන්නේ ඒ හැම රෝගී තත්ත්වයක් අතුනත් ඒකට ප්‍රතිකාර ලබාගෙන එතුමාගේ ශක්තිය බලය වර්ධනය කරගෙන ඉදිරියට ගමන් කරන්න පුළුවන් කියන තැන තමයි මම දකින්නේ. ඊළඟ මාර්ගයේ දැන් බිල කාරණා තමයි අපි දන්නවා ශ්‍රී ලංකාව අපිට අපි පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ අගභාගයේ සහ මේ වසරේ මුල් භාගයේ අපි ගත කළේ ගොඩක් ස්වභාවික වෙනස්කම් වලට මුහුණ දීලානේ. ඒතොර ඒකත් එක්ක ලංකාව ගොඩක් ආර්ථිකයට අධ්‍යාපනයේ සෞඛ්‍ය තත්ත්වයට ගොඩක් කරලා බලපෑම් වෙනවා ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වුණා. ඒතොර මේකත් එක්ක ගොඩාක් දෙනෙක් අපි දන්නවා ජ්‍යොතිර්වේදීන් මේ කියන ස්වභාවික විශ්ලේෂණයට කලින් ගොඩක් කාට විශ්වාස කරනවා. ඒතොර මේ පිළිබඳ කිසිම දෙයක් සමාන කරපු තැනක්වත් මතයක් පළ කරපු තැනක්වත් අපි දැක්කේ නැහැ. ඒතොර ජ්‍යොතිර්වේදීන් නිශ්ශබ්දලා හිටියා.
එතකොට දැන් වර්තමාන කාලයේදී මේ වගේ තත්ත්වයක් ඇතිවීම සඳහා ඉඩකඩක් තිබෙනවාද? එහෙම නැත්නම් අපේ ලංකාවේ නැතුනොත් පිටරට ගන්න පිටරටක හරි ඇතිවන යම් දෙයක් නිසා වෙන භූමියක ඇතිවන අපි ගත්තොත් මේ සුනාමි වගේ විශ්වතත්ත්වයක් නිසා අපේ රට බලපෑම ඇතිවීමේ හැකියාවක් තියෙනවා. නැත්නම් යම් විවර්ෂ දැන් අපි අරකට කොරෝනා වගේ රෝගාවක් ඒ වගේ විවර්ෂණයක් ඇති වෙලා ඒකෙන් ලංකාවට යම් විදිහකට බලපෑමක් ඇතිවීමේ සෞඛ්‍ය දේශපාලනික ආර්ථික වශයෙන් ඇතිවීමේ හැකියාවක් තියෙනවාද මේ ලංකාවට? දැන් මෙහෙමයි දැන් මේ පසුගිය කාලේ දැන් ජෝතිර්වේදී මේක සඳහන් නොකලා කියන්න බෑ. ස්වභාවික විපත් ඇති වෙනවා කියලා මම දන්න තරමට බොහෝ ජෝතිෂ්‍යවේදීන් පැවසුවා. මමත් ඒ වගේ වීඩියෝ එකක් කරලා තියෙනවා. මේ පසුගිය වසරේදී මේ වගේ විශාල සුළි කුණාටු ඒ දොර ගම් වතුර වගේ දේවල් ඇති වෙනවා කියලා. නමුත් ඒ සඳහන් කරපු දේ ඉතින් අර ගොඩාක්වත් අය මේ කියන්නේ තාම දරුණු කරලා සඳහන් කරලා නැහැ. නමුත් මේ ආකාරයේ දේවල් මේ විදිහට දෙසැම්බර් මාසයේ ආසන්න වෙනකොට ඇති වෙනවා කියලා ස්වභාවික විපත් සම්බන්ධව සැලකලා බලලා කියලා කියනවා. ඒව නොකියනවා කියලා කියන්න බෑ. මම දන්න තරමට බොහෝ ජෝතිර්වේදී දෙන්නේ සඳහන් කරලා කියනවා. ඉතින් අර නමුත් රාජ්‍ය විසින් ඒවට සූදානමක් නැතුව හිටපු නිසා තමයි ඔය තත්ත්වවල විදෙන්න බැරි වුණේ. දැන් ඇත්තටම ඔය කියලා තියෙන කාරණාවල් අධ්‍යයනය කරලා රාජ්‍ය විසින් ඒවට පිළියම් යොදලා තිබ්බම ඔය වගේ ලොකු ව්‍යසනයක් වෙන්නේ නැහැ රටට. ඒව නොසලකා හරිපු නිසා තමයි මේ විදිහට වුනේ. ඉතින් ඒව ගත්තම දැන් මේ වසරේ දැන් ඔබතුමා අහන විදිහට දැන් මේ වසරේදී ස්වභාවික විපත් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් දැන් අර සැප්තැම්බර් මාසයේ සිදුනා තරම්ම දරුණුවට විපතක් සිද්ධ වෙන්නේ නැහැ කියලා තමයි මට නම් දෙන්න කරන්නේ. මොකද මම ගිය වසරේදී සඳහන් කරා ප්‍රබල භූකම්පන ඇති වෙන්න තියෙනවා. ඒත් එක්කම ඔය වගේ නායම් සිද්ධ වෙන්න තියෙනවා කියලා මම ගිය වසරේදී සඳහන් කරා. මේ වසරේදී මට පෙන්නු කරන්නේ ඒ වුණා වගේ දරුණු ව්‍යසනයක් රටට සිද්ධ වෙනවා කියලා. නමුත් වෙනත් රටවලට ඒ වගේ දේවල් සිද්ධ වෙනවා කියන එක හොඳටම පැහැදිලිව පේනවා. විශේෂයෙන් ඉන්දුනීසියාව, ඉන්දියාව, ජපානය, බංග්ලාදේශය, ඒත් එක්කම නේපාලය ඒ වගේ රටවල් වලට මේ වගේ භූකම්පන ඇති වෙන්න ඒත් එක්කම ජල ගැලීම් ඇති වෙන්න සුනාමි තත්ත්ව ඇති වෙන්න තේරෙනවා. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ලොකු විශාල ගින්දර ඇති වෙන්න, දැවුගිනි ඇති වෙන්න, වෙනත් දේවල් වලින් ගිනි ඇති වෙලා හිතා ගන්න බැරි තරම් ජීවිත හානි ඇති වෙන්න, ප්‍රදේශ විනාශ වෙන්න වගේ දේවල් ඇති වෙනවා. නමුත් අපේ ලංකාව වගේ රටකට ඊතරම් ලොකු විශ්ලේෂණයක් සිද්ධ වෙන්නේ නැහැ මේ වසරේදී. මොකද මේ වසරේදී රවි බලවත් වෙලා තියෙන නිසා අපේ රටේ බලපෑම විශේෂයෙන්ම තියෙන නිසා ස්වභාවික විපත් වලින් සාමාන්‍ය විපත් සිද්ධ වෙන සුළි කුණාටු ගම් වතුර සාමාන්‍ය ආකාරයට සිද්ධ වෙනවා. නමුත් විතා විශාල වශයෙන් රට විනාශ වෙලා යන තත්ත්වයේ දරුණු විපතක් නම් ඇති වෙන්නේ ලංකාවට. නමුත් පිට රටවල් වලට ඇති වෙන්නේ තියෙනවා. විශේෂයෙන් ඉන්දියාවට දරුණු භූකම්පන ඇති වෙන්නේ තියෙනවා. ඒ තුලින් මිනිස්සුන්ගේ ජීවිත තත්ත්ව අඩාල වෙන්න තියෙනවා. ඒත් එක්කම ආර්ථිකය කඩා වැටෙන්න තියෙනවා. ඇමරිකාව වගේ රටවල් වලට විශේෂයෙන්ම සුනාමිය අනතුරු තියෙනවා. ඒත් එක්කම ජල ගැලීම්, ලැබුගිනි වගේ දේවල් ඇති වෙන්නත් තියෙනවා. කැනඩාව වගේ රටවල් වල උත්තරාර්ධයේ හිම දියවීම සම්බන්ධව ඒ ප්‍රදේශවල ගම් වතුර තත්ත්වය ඒත් එක්කම ඔය සුනාමි වගේ තත්ත්වවල අභ්‍යන්තරය ඇති වෙන දේවල් ඇති වෙනවා. ඉතින් ඒ වගේ 2026 වර්ෂයේ අවසාන වෙනකොට වෙන රටවල් වලට අපේ රටට වඩා ව්‍යසන ඇති වෙනවා කියන එක තමයි මට තේරෙන්නේ. අපි දැන් මොනවද පුංචිකරන අදලා පස්සේ ප්‍රශ්නේදී මේ කොරෝනා වගේ වසංගත තත්ත්වයන් ශ්‍රී ලංකාවට බලපානවාද වෙන රටක ඇති වෙන බලපෑමක් අපේ ලංකාවටත් ඒ දැන් කොටස්කාර වෙන්න සිද්ධ වෙයිද කියන කාරණාව. එතන මම පොඩ්ඩක් අඩුව රුණයක් එකට එකතු කරලා මම මේ ප්‍රශ්නේ යොමු කරන්න අපි දන්නවා ඉන්දියාවට දීපාකේ වෛරස් තත්ත්වයෙන් පීඩාව වුණු සිද්ධ වුණා මෑත කාලේදී. පිට දින කිහිපයකින් ඒතර ඒ ප්‍රවෘත්ති වාර්තා කරපු විදිහට අපි දැක ගොඩාක් වෙලාවට යම් දරුණු ප්‍රවෘත්තියක් තමයි මේක වාර්තා වෙන්නේ. වාර්තා කරපු විදිහට හරියටම දීපාවලිස ලංකාවට ආවනම් මේ මටත් ඔබටත් අපිට දීපාවලිස වැළපෙන කිසි දෙයකට 80ක් තිබුණා නේද මේ ප්‍රවෘත්තියේ. විදිහට අපිට මේ කියන්න තිබුණේ. නමුත් එහෙම දෙයක් උනේ නැහැ. එතන මේ තත්ත්වය මොන වගේද? ඉතින්දී මේ වගේ වෛරසයක් ලංකාවට එයිද ඒ වගේ බලපෑමක් තියෙනවා. සෞඛ්‍ය තත්ත්වයට තරදයක් එළවෙයි ලංකාවේ. මෙහෙමයි. දැන් වෛරස් තත්ත්වවල ඇතිවීමේ ස්වභාවය තියෙනවා. ඒ කියන්නේ ලංකාවට විශේෂයෙන්ම චීනය වගේ රටවල් වල තවත් දරුණු වෛරස් තත්ත්ව මේ වෙනකොට පොඩ නැගීමින් පවතිනවා. මේ දේවල් මුදා හරින්නත් පුළුවන්. ඒත් එක්කම ලෝකේ අපේ රටකට එන්න පුළුවන් වෛරස් තත්ත්ව. නමුත් අර කොරෝනා තත්ත්වය වගේ දරුණු විපතක් මේ වසරේදී සිද්ධ වෙන්නේ. නමුත්
ඉදිරි වසරවලදී කියන්නේ 2027 28 වගේ වර්ෂවලදී හිතා ගන්න බැරි වෛරස් රෝග අපේ රටට එන්න පුළුවන්. ඒත් එක්ක මේ මිනිස්සුන්ගේ කියන්නේ මේ ජනතාවගේ තියෙන හිතේ තියෙන සමහර වෛරය, ක්‍රෝධය, කලකිරීම වගේ චේතනා නිසා මිනිස්සුන්ට හිතා ගන්න බැරි තරම් මේ පිළිකාමය තත්ත්ව ඒ සමගම තමන්ට මේ ස්නායු ආබාධ විශේෂයෙන් වර්ධනය වෙනවා කියලා තමයි මට පෙන්වන්න කරන්නේ. විශේෂයෙන්ම මේ 2026 අවසන් වෙනවත් සමග අපේ රටේ විශේෂයෙන්ම මේ හෘද වස්තු ආශ්‍රිත රෝග මේ ඒත් එක්කම ස්නායු ආබාධ වෙලා මිනිස්සුන්ට මේ උවතු රෝග ඇති වෙන තත්ත්වය බොහොම වැඩි වෙනවා ඉතිරි කාලවලදී ඒක 2026 වර්ෂයෙන් කියන්නේ මේ කියන්නේ 2027 වර්ෂ වෙනකොට සෑහෙන පිරිසකට උමතු රෝග ඇතිවීමේ තත්ත්ව බලපානවා. මොකද මේ ඉදිරියේදී රටේ 2028 වගේ වෙනකොට ලෝකයේ විශාල යුද්ධමය තත්ත්ව වැඩි වෙනවා. ඒ තත්ත්වත් එක්ක මේ න්‍යෂ්ටික අවිභාවිත කිරීමත් සමග තමන්ගේ මේ ස්වභාව ධර්මය විනාශ වෙනවා. ඒ පිට කරන විෂ වායු නිසා. ඒ දේවල් දැන් අපි අපේ රට කියන්නේ ගොඩක් මූද ආශ්‍රිත දින රටක්. වටේ මූදෙන් වට රටකට ඔය වගේ එන විශේෂිත වූ අපි කියනවා නම් වෛරස් වගේ ප්‍රභේද බව ඒ හරහා එන්න පුළුවන්. විෂ වායුන් එන්න පුළුවන්. ඒ විෂ වායුනුත් එක්කලා අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ ස්නායු ආබාධ ඇති වෙන තත්ත්ව නම් ඇති වෙන්න පුළුවන්. නමුත් වෛරස් රෝග වගේ දේවල් මේ වසරේදී නම් ලොකුවට දරුණුවට වෙන්නේ. නමුත් ඉදිරි වසරවලදී මේ ඇතිවන්නා වූ පාරසිරික අපවිත්‍ර වීම තුළ ඒ දේවල් අපේ රටේ බලපාන්න පුළුවන් කියන තමයි මට තේරෙන්නේ. ලෝක තත්ත්වයන් ගම කතා කරන කිලාන් මහත්මයා ගොඩක් වෙලාවට දන්න කාරණාවක් තමයි මෑත කාලේදී ඔය සිදු වෙච්ච දේවල්. දැන් රුසියාව සහ යුක්‍රේනය අතර තිබ්බ යුද්ධ ගැටුම් වගේ දේවල්. දැන් ඔය යුද්ධ ගැටුම් ගැන මතක් කරපු නිසා යුද්ධ වාතාවරණ ගැන මතක් කරපු නිසා තමයි මම මේ ප්‍රශ්නේ අහන්නේ. ඒ වගේම මේ යුද්ධ ගැටුම්, ඒ වගේම ගාසාතිනේ ඇති වෙච්ච ප්‍රශ්න. ඊට පස්සේ එතන යාට ගිහිල්ලා මේ ඇමරිකාවේ ට්‍රම්ප් ජනාධිපතිතුමා දන්නවා පුවත් පවන්නේ කොටපත් වෙලා තියෙනවා. ඒතර ඔහු වර්තමානයේදී ඇමරිකාව විසින් ඒක යාවදෝ තමගේ අසවැසි රටේ ඉන්න රාජ්‍ය ජනාධිපතිවරයා බව සිරගත කරන පොතක් නමනවා. ඊට පස්සේ ඒරියා 50 කියන ප්‍රදේශයේ මේ අපි කියන විදිහට ඒලියන්ස්ලා නැත්නම් අපි කියනවා පිටසක්වල ජීවීන් නෑ කියලා ඔප්පු කරන්න වෙහෙසකුත් වෙනකොට ට්‍රම්ප් දරමින් ඉන්නවා. බැරක් ඔබාමා සහ ඔහු අතර යම් මතභේදාත්මක ගැටුම් යලි උද්ගත වෙමින් පවතිනවා. මෙන්න මේ තත්ත්වයන් එක්ක අනාගතයේදී මේ ලෝකේ බලවතානේ ඇමරිකාව කියන්නේ. එතකොට ඒ බලවත් රාජ්‍යයන් අතර ඇති වෙලා තියෙන මේ ප්‍රශ්නත් එක්ක ඒ වේ බලපෑම ලංකාවට වෙනත් රටවලට ඇති මේ හැකියාව තියෙනවා. අනිවාර්යෙන්ම ගත්තාම දැන් ට්‍රම්ප්ගේ මේ වෙනකොට යාගේ ක්‍රියාපාටිපාටිය නිසා බොහෝ රටවල් විනාශ වෙන තත්ත්වවලට තමයි පත් කරන්නේ. දැන් මේ වෙනකොට ඔහුගේ මේ බලපෑමත් එක්කලා චීනය, ජපානය ඒ වගේ රටවල් අතර පවා මත ගැටුම් ඇති කියලා ඒගොල්ලන්ගේ සමාදානෙ පිටවැටලා තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ට්‍රම්ප් ඉදිරියේදී රටවල් වල විනාශක වීම ඇති කරන දේවල් තමයි ට්‍රම්ප් විසින් කරන්නේ. ඒ සිදු කරන දේවල්ත් එක්කලා අනාගතයේදී අනිවාර්යයෙන්ම යුද්ධමය තත්ත්වයක් ගොඩනැගෙනවා. ඉතින් මේකෙන් ඇමරිකාවටත් යහපතක් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම රුසියාව තමයි ගොඩක්ම ඒකේදී ප්‍රබලව බවට පත් වෙන්නේ. ට්‍රම්ප් පිටුවට ට්‍රම්ප් තමයි හැමදේම පාලනය කරන්නේ. ට්‍රම්ප් තමයි ජයග්‍රහණය කරන්නේ. ඒකට විශේෂයෙන්ම රුසියාව තමයි ප්‍රබලව බවට පත් වෙන්නේ. ඒකට ඒ දේවල්ත් එක්කලා විශේෂයෙන්ම යුද්ධ ගැටුම් විශේෂයෙන්ම වැඩිපුර ඇති වෙනවා 2028 වෙනකොට ගොඩක් වර්ධනය වෙන තත්ත්වයක් ඇති වෙනවා. 2027 වර්ෂයේ විතරයි සාමාන්‍යයෙන් ගත්තම මේ ජනතාවට රටකට ගිහිල්ලා රටක් බලලා විනෝද වෙලා එක තියෙන අවසාන වර්ෂය හැටියට තමයි මම දකින්නේ 2027 වර්ෂය. ওই 2027 වර්ෂයේ අවසන් වෙනවත් එක්කලා රටවල් වලට යන්නේකත් මිනිස්සුන්ට හරි බලන්න සිදුවීමක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඔය වෙලාවේ රටක ප්‍රශ්නයක් ඇති වෙන්නේ යුද්ධයක් ඇති වෙන්නේ කියලා ධර්මයේ බය ඇති වෙන්න පටන් ගන්නවා. ඉතින් 2028 පටන් ගන්නේ තත්ත්වයක් එක්ක රටවල් වල බොහෝ ආර්ථිකමය කඩාවැටීම් සිද්ධ වෙනවා. ඉතින් ඒ සමගම තමයි දැන් ඔය විශේෂයෙන්ම මේ වෛරස් වර්ග නිර්මාණය කරලා මිනිස්සුන්ව අඩපණ කරන්න යොදවන තත්ත්ව බව ඇති වෙනවා. ඉතින් මේක ඇමරිකාව විසින් විශේෂයෙන්ම අපේ රටට කියන්නේ අපේ රට අත්පත් කරගන්න කුමන්ත්‍රණය කරන තත්ත්වයක් ඇති වෙනවා 2027 පස්සේ. විශේෂයෙන්ම 2027 වර්ෂයේදී අපේ රටේ ඉන්න ප්‍රධාන පිරිස් වලට මේ තත්ත්වය දැනගන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ කාලේ වෙනකොට ට්‍රම්ප් කල්පනා කරනවා මේ රට අපේ රට වගේ රටක් ඒගොල්ලන්ට ඒ කියන්නේ යුද්ධමය රහස් තැන්පත් කරන්න රහස් ක්‍රියාත්මක කරන්න ඒ වගේ ගොඩක් දේවල් වලට මේ සුදුසුම රට බවට අපේ රටපත් වෙනවා. ඒකට ඇමරිකාවට ලොකු ආශාවක් ඇති වෙනවා අපේ ශ්‍රී ලංකාව කියන රට
ඒගොල්ලෝ මේ අත්තට ගන්න. මොකද ඒකෙන් දැන් අපේ රටේ තමයි ඉදිරියට ඒක ඇත්තම කියනවනේ 2030න් පස්සේ අපේ රට තරම් හොඳ රටක් මේ ලෝකෙම නැතිව ජීවත් වෙන්න. මොකද උස්ම ගන්න බැරි වෙනවා. යුරෝපයේ විශේෂයෙන් යුරෝපයේ කියන රට විනාශ වෙලා යනවා. එංගලන්තේ ආසිත ජර්මනිය ෆ්‍රාන්සිය ඉතාලිය ඔය වගේ රටවල් වල උස්ම ගන්න බැරි තත්ත්ව ඇති වෙනවා. ඒ කියන්නේ මේ අර යුද්ධමය තත්ත්වය නිසා ඒ රටවල් වලට විශේෂ වායු නිසා. ඉතින් මේක ඒ රටවල් ආර්ථික කඩාවැටීමම නෙමෙයි. අනිත් දේවල් නිසා උස්ම ගන්න බැරිකත් වෙනවා. මිනිස්සු තුල මේ ඇති වෙනවා මේ අපි පොත රටකට අපිට උස්ම ගන්න කියලා රටකට යන්න ඕනේ. ඒතර ඒ දේවල්ත් එක්ක අපේ රටට ලැබෙන විශාල පිළිගැනීම අවධානයක් ලැබෙනවා. ඒ අවධානයත් එක්ක ඇමරිකාව වගේ රටවල් කල්පනා කරන විශේෂයෙන් ඉන්දියාව වගේ රටවල් වල කල්පනා කරනවා. අපේ රට අපවත් කරගත්තොත් ඒ සෑහෙන හොඳ තත්යකට ඒ කියන්නේ සාමාන්‍යයෙන් ධනවතුන්ට ඉන්න සුළුසුම රාජ්‍යයක් බවට අපේ රටපත් වෙනවා. ඉතින් මේ දේවල් අපේ පාලකයෝ තේරුම් අරගෙන අපි රට ආරක්ෂා කරගන්න ඕනේ ඉතින්. නැත්නම් ඉතින් රටේ ලොකු ප්‍රශ්න ඇති වෙනවා මේ දේවල්. ඉතින් මේත් එක්කම ගත්තාම දැන් ඔය ට්‍රම්ප්ගේ ක්‍රියාකලාපයත් එක්ක ඉදිරියට කිසිම යහපතක් ලෝකෙට සිද්ධ වෙන්නේ නැහැ. ට්‍රම්ප් ජීවිතේ ගොඩාක් පසුකාලීනව ඇත්තම කියනවා නම් උවත රෝගියෙක් වගේ තත්ත්වයකට කරන එක තමයි මගේ දැනුමට අනුව පේන්නේ. ඉතින් ඒ තත්ත්වයක් ලොකු විනාශයක් වෙනවා ලෝකෙට. මොකද එයා ගන්න තීරණ තීන්දුව හරි දේවල් නෙමෙයි වෙන්නේ. ඒකත් එක්ක 2030 විතර වෙනකොට විශාල වශයෙන් ලෝකේ විනාශ වෙනවා. ඔය විශේෂයෙන් න්‍යෂ්ටික අවිභාවිතා කරනවා. ඒ තුලින් මිනිස්සු විශාල වශයෙන් මැරෙන්න මරණයටපත් වෙනවා. විශේෂයෙන්ම මේ කොම්බයක් වැදිලා ඒකේ තුවාල වෙලා නෙමෙයි. අර ආග්‍රහණය කරන විෂ වායුන් නිසා මැරෙනවා තොපුට. විශාල වශයෙන් මිනිස්සු මැරෙනවා. ඉතින් අපේ රට වගේ රටක තමයි ජීවත් වෙන්නේ සුදුසුම රටක් බවට පත් වෙන ඉදිරි අනාගතේ. ඒ නිසා 2028 පව වෙනවත් එක්ක මේ දේවල් ටිකෙන් මිනිස්සුන්ට මූණ දෙන්න සිද්ධ වෙනවා. ඒක තමයි ඉතින් මට පේන්නේ. ඔතුමිය දැන් මේ ජාත්‍යන්තරය නැත්නම් ලෝකයේ සිද්ධ වෙන දේවල් සම්බන්ධව මේ අනාගත බල කිරීමේදී චක්ෂුව පදාගන්න නිසා මම මෙන්න මේ ප්‍රශ්නේ වහන්න හිතුවා. ඒ තමයි දැන් අපි ගොඩක් කාලෙ දැකපු කාරණා තමයි ලෝකයේ දැන් ට්‍රම්ප් වගේ අය එකතු වෙලා දැන් ට්‍රම්ප් වගේ මිනිස්සු මේ රටේ තුරුමන ලෝක යුද්ධයක් ඇති කරන්න පෙළඹෙනවා කියලා අපි දන්නවානේ. රුසියාව ඇමරිකාව වගේ ප්‍රබල රටවල් අනිත් ලෝකේ දැවැන්තයෝ විදිහට එකතු වෙලා මේ යුද්ධයක් පවන්න උත්සාහ කරද්දී ඒකට විරුද්ධව නැත්නම් යුද්ධය කියන දේ එපා. යුද්ධයෙන් විනාශයක් සිදු වෙන්නේ අලිගත්තු අවියෙන් නැසෙනවා කියන පාඩේ තේමා කරගෙන උරකලාම භික්ෂුන් වහන්සේලා ස්වාමීන් වහන්සේලා පවා පාගමනුව සම්දානය කළා. මොකද අපි දැක්කා සුරකේකව පෙරට කරගනිමින් මේ වගේ පාගමන නැවිදමින් මේ යුද්ධය කියන එක එපා. ඒකට විරුද්ධයි කියන එක වෙනම කරන අවස්ථා අපි දැක්කා. ඒතර සාමයේ පාගමන කියන නමින් මේක නම් කරලා මම හිතනවා මේ දැවැත්ත විරුද්ධතාවයන් පළ කරමින් බුද්ධාගම ප්‍රමුඛ කරගෙන ඉස්සරහට රැල්ලක් අපි දැකලා තියෙනවා. ඒකවල ඔබතුමියට අනාවේකයට අනුව දැන් සමහර දැන් වල ගොඩක් වෙලාවට තවත් කියන කාරණාවක් තමයි දැන් ගෝලීකරණය ප්‍රමුඛ වෙලා තියෙනවා. ලෝකේ රටවල් එකට එකතු වෙයි. මේ ලෝකෙට එක නායකයෙක් විතරක් හැම ඒ කාලිදාරි රටවලට තනතනි ජනාධිපතිවරයා වෙනකොට එක නායකයෙක් ලෝකෙම එක නායකත්වයක නතු වෙලා බුද්ධාගම පෙරට වෙලා අනිත් සියලුම ආගම් යටපත් වෙලා තනි ආගමක් මේ ලෝකෙට මුල් වෙයි කියන කාරණා මේ කාරණා වලට බුදු මේ කියනවා කියන විදිහට පළ කරා. දැන් මේ තත්ත්වේ දැන් මිනිස්සු කල්පනා කරනවා මේ 2028 29 වෙනකොට මෙහෙම වෙනවා. එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඔය ඒ විදිහට මේ මිනිස්සු හිතන්නේ ඇත්තටම ප්‍රායෝගිකවත් නැහැ. මොකද 2030 වෙනකොට බුද්ධාගම විතරක් ඉතුරු වෙලා අනිත් ආගම් නැති වෙනවා කියන තත්ත්වේ ප්‍රායෝගික නැහැ. ඒක වෙන්නේ නැහැ. දෙයක් නැති වෙන්න ප්‍රබල හේතුවක් බලපාන්න ඕනේ. මොකද ඒ ප්‍රබල හේතුව ඇති වෙන්නේ 2030 වගේ වර්ෂයක. ඒතර ඒ කියන්නේ ඒ ප්‍රබල හේතුව මිනිසුන්ට දැනෙන්නේ. ඒකෝද දැන් මේ වෙනකොට ආගමන් කියනවා යුද්ධය මොකද නැහැ කියලා හැමදාම කියනවා. නමුත් මේ ලෝකේ යන විදියට ඒ වගේ දෙයක් ප්‍රමාණවත් මදි මේ වගේ නායකයන්ගේ මේ කුරුළු අදහස් නැති කරලා. ඒ නිසා 2027 වෙනකම් මම කිව්වේ මේ දේවල් නිසා 2027 ඕම යන්න පුළුවන් පාලනය කරන්න. නමුත් ඒ ප්‍රමාණය ඉක්මවා ගියාට පස්සේ තමයි හිතා ගන්න බැරි විදියට මේ යුද්ධයේ තත්ත්ව ඉස්මතු වෙලා එනවා. ඒකත් එක්ක 2030 වගේ වර්ෂය වෙනකොට තුන්වෙනි ලෝක යුද්ධයක් ඇති වෙන්න තියෙන ප්‍රවණතාව හොඳටම වැඩි. ඉතින් මේ 2030 දී යම් හේකින් මේ යුද්ධමය තත්ත්වය ඇති වුණා නැත්නම් මේ වෙනකොට පෙන්නුම් කරන්නේ 2030 වෙනකොට ලෝක යුද්ධයක් ඇති වෙනවා කියනවා. ඒත් ඒ ඇති වුණොත් ලෝකේ විශාල ජනතාව මිය යනවා.
ඒ මියයාම තුල අර ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට ඒක දැකීමේ මේ මිනිස්සුන්ට තේරෙනවා මේ ආගම අර ආගම මේ ආගම කියන්නේ තේරුමක් නැහැ. ඒතකොට මේ මනුෂ්‍යයාගේ ජීවිතේ අනිත්‍යයි. මේක පවතින්නේ නැහැ කියන දේ තේරුම් ගන්න ප්‍රධානම ආගම මොකක්ද? බුදුදහම. ඒක බුදුදහමෙන් තමයි මිනිහෙකුට තේරුම් ගන්න පුළුවන් මොකක්ද මේ මනුෂ්‍ය ජීවිතය කියන්නේ. ඒක ඇත්තම කියනවා නම් මුස්ලිම් ආගමෙන් කතෝලික ආගමෙන් ඔය මනුෂ්‍යයාගේ ජීවිතේ ස්වභාවය හරියටම තේරුම් ගන්න බෑ. මොකද කතෝලික කෙනෙක් හිතන්නේ එයා මරණ ස්වර්ගයට යනවා කියලා. ඒකට මුස්ලිම් කෙනෙක් හිතන්නේ තේම එයා දිව්‍ය ලෝකෙ ගිහිල්ලා මේ ඉන්න මේ ඇත්තටම ඒක නෙමෙයිනේ සත්‍ය. නමුත් ඒක වැඩි පිරිසකට මේ වෙනකොට අවබෝධ වෙලා නැහැ. එයා හිතන්නේ ඒ වගේ දේවල්. නමුත් අර වගේ විශාල යුද්ධයක් ඇති වෙලා ජන කොට්ටාසි කෝටි ගණන් මියදුනාට පස්සේ මිනිස්සු කල්පනා කරන්න පටන් ගන්නවා මොකක්ද මේ ජීවිතේ. දැන් අනිත් එක ලෝකේ මිනිස්සුන්ට නෙමෙයි මේ සම්පත් ඔක්කොම භෞතික සම්පත් විනාශ වෙනවා. ඊට පස්සේ මිනිස්සුන්ට වෙන්නේ අර තියෙන දෙයකින් සෑහීමකට පත් වෙලා ජීවත් වෙන්න. ඒ වෙනකොට මිනිස්සු තේරුම් ගන්නවා මේ රටවල් බෙදාගෙන මෙහෙම කරලා ඒ යුද්ධය ඇති කරගෙන ඒ වෙන දේවල් වල කිසි ප්‍රයෝජනයක් නැහැ නේද? නායකයෝ කීප දෙනෙක් මොකටද? අනිත් එක හිතන්නකො ලංකාව වගේ රටක් නම් ජීවත් වෙන්න හොඳම රාජ්‍ය වෙtti. යුරෝපයේ ඉන්න මිනිස්සු කල්පනා කරන්නේ අපේ රට තමයි ලොකුම රාජ්‍ය නෑ. එතකොට රටවල් අතර සමතත්වයක් ඇති වෙනවා. එතකොට ඔයාට වීසා එකක් අරගෙන අර රටට යන්න ඕනේ කියලා දෙයක් නෑ. එතකොට එදාට ලෝකයේ පුරා සමතත්වයක් ඇති වුණා ඕව වෙන්නේ 2030 පස්සේ. 2035 වගේ වෙන්න පුළුවන් ඒක වෙනකොට. මිනිස්සුන්ට උස්ම ගන්නත් බැරි වෙන තත්ත්වවලට ලෝකෙපත් වුණාට පස්සේ මිනිස්සුන්ට මොකටද නායකයෝ කීප දෙන්නේ? මිනිස්සුන්ට වැඩක් නැහැ. ඒ මිනිස්සුන්ට අපි යුරෝපයේ ඉන්නේ, අපි ඉන්නේ කැනඩාවේ, ඇමරිකාවේ කියලා උදම් මරන්න සිතුවිල්ලක් නැහැ. මිනිස්සුන්ට එකම අරමුණ වෙන්නේ කොහොමද මම උස්ම අරගෙන මම ජීවත් වෙන්නේ. එන්නේ එතනදී තමයි ඔය කියන එක නායකයෙක් වෙන්න හේතු වෙන්නේ. සමහර විට ඒ කාලේදී ධාර්මික නායකයෙක් බිහි වෙලා ඉන්නොත් ඒ නායකයා තමයි මුළු ලෝකෙම විසඳවන්නේ. විශේෂයෙන්ම සමහර ලංකාවේ ඇති වෙන නායකයෙක් වෙන්නත් පුළුවන්. මොකද ලංකාව නම් 2030 පස්සේ උස්මක් කටක් ගන්න පුළුවන් හොඳම රාජ්‍ය අපේ ලංකාව වෙනවනම්. ඒක ලංකාවේ ඉන්න නායකයා වෙන්න පුළුවන්. ලෝකේ ඉන්න බලවත් නායකයා. මේ මිනිස්සු සිද්ධ වෙන්න පුළුවන්. මේ වෙන්නේ මේ හත හෙට නෙමෙයි. ඔය නාගරිකරුවන් පවසන අන්දමට මේ 2028 29 මේ වගේ දෙයක් වෙන්නේ නැහැ. යුද්ධමය තත්ත්වය පටන් ගන්න 28න් පස්සේ වගේ දැන් දරුණු තත්ත්වය. දැන් සුදුන් වගේ තිබුණා. අර ඉවන ලෝක යුද්ධයක් දක්වා යන තත්ත්වය 28 වගේ පස්සේ. ඒකවල 2030 වගේ තත්ත්වෙ තමයි දරුණු වෙන්නේ. ඒකවල යුද්ධයක් පැවතුනාම කියලා ලෝකේ එකපාරට විනාශ වෙන්නේ නැහැ. ක්‍රමයෙන් ගිහිල්ලා ඒ දේ පත්වනාට පස්සේ තමයි මිනිසුන්ට අවබෝධ වෙන්නේ. මේ දේවල් සියලු දේවල් අපිට අවබෝධ කරලා දෙන්න පුළුවන් ආවම තමයි බුදුදහම. එතකොට ඇමරිකාවේ එංගලන්තේ කොහේ ඉන්න මිනිස්සු විද්‍යාතින්ම අර බුදුදහමට නමස්කාර කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ මිනිස්සු හිතන්න පටන් ගන්න අර දහමට අනුවම. ඊට පස්සේ හැම මිනිස්සෙක්ම පුරුදු වෙනවා බෞද්ධ දර්ශනයකට හදාරන්න. බෞද්ධ දර්ශනය තමයි මේ යුද්ධයෙන් වෙන හානිය, සබහ ධර්මයේ විනාශ වුණා තමන්ට වෙන හානිය කියන දේ. ඉතින් ඒක අවබෝධ කරගන්න තව කාලයක් යනවා. ඒක මේ අතේ කරන දෙයක් නෙමෙයි. ප්‍රමාණය කුඩා නිසා ඔබ පසුතැවිල්ලෙන්ද? ඔබේ ලිංගික ගැටලු ඔබට කාටවත් කියන්න බෑ නේද? ලිංගික අප්‍රාණිකත්වය, ශ්‍රේණික මෝචනය, වැඩි වේලාවක් ලිංගික වෙක් නොවීමට ඇති හැකියාව මෙන්න තියෙනවා විසඳුම. අෂ්ටාදි ආරෝග්‍ය ලිංගික ශක්ති තෛලය 100% දේශීය නිෂ්පාදනයක්. දේශීය වට්ටෝරු වලින් පමණක් නිෂ්පාදනය කරන මෙය ඔබට ලබා ගන්න පුළුවන් තිරේ දික්සන දුරකථන අංක වලට ඇනවුම් කළොත් සති දෙකක් වැනි කුඩා කාලයක් ඇතුළත ඔබට නිසි ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. මේ වටිනාකම වෙන්නේ රුපියල් 2950ක් වැනි සුළු මුදලක්. ඉතින් ඔබට ලිංගික ගැටලු තියෙනවා නම් රහස්‍යභාවය ආරක්ෂා කරන ගමන්ම මේ නිෂ්පාදනය ඔබේ අතටපත් කරන්න අපිට පුළුවන්කමක් තියෙනවා. දුරකථන අංක වලට කතා කරන්න. අෂ්ටාදි ආරෝග්‍ය ලිංගික ශක්ති තෛලය අදම පාවිච්චි කර බලන්න. අපි බොහෝ දේවල් සම්මාදින් කතා කරලා මාතෘ ඔබ ආසාවෙන් මේ කතා කරන්නේ ලෝකයේ වෙන උනන්දුවක් තියෙන ඒ වගේම බුද්ධ වේදයත් එක්ක බලපෑම් උත්සාහ කරන ඕනෝ දෙයකට මායතුනා තවත්ම හොඳ
තාක්ෂණය සමග මිතුලේ වර්තමානයේ ගැළපෙන කාලේ පුදුලා කටනා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අදස අපිට මේ පිළිබඳව කතා කරන අපිට මේ සාකච්ඡා සමග එකතු වුණේ දේශපාලන ප්‍රවීණ ජෝතිර්වේදී වාස්තු විද්‍යා උපදේශක ඒ වගේම මනෝවිද්‍යා උපදේශක මානව හිමිකම් අධ්‍යක්ෂක ආචාර්ය මංජුලා තිරානි මහත්මිය අපිට ආයුබෝවන් සමුදේ ආයුබෝවන්. හරි ඉස්සෙල්ලා යලි දවසක අපි මේ බලාපොරොත්තු වෙන අද අපි මේ YouTube අවකාශයෙන් සමගින යන්නයි සුබ අපේ යලි දවසේ අපි ඔබගේ ජීවිතය සාර්ථක ජීවිතයක් බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.